අද පින්බර බක්පුන් පොහොය දිනයයි. සිංහල මාස ක්‍රමයට අනුව අප්‍රේල් මාසය බක් මාසය එහෙමත් නැත්නම් භාග්‍යවතුන්ගේ මාසය ලෙසින් හඳුන්වනු ලබනවා. භාග්‍යවතුන්ගේ මාසයේ එළඹෙන පුන් පොහොය දිනය බක් පොහොය දිනය ලෙස ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක්. ඒ ලෞතර බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කළේ මේ උතුම් බක් මාසයේදී තිබූ අමාවක පොහොය දිනයකයි. නමුත් බෞද්ධයන් විසින් එම ශාසනික සිදුවීම සැමරීම බක් මාසයේ දින පුන් පොහොය දින සමරන්නට හුරු කරගත්තා. එදා මහා සයුරේ සිය තේජස පතුරවමින් සිටි මහෝදර නම් වූ නාරජු සහ ඔහුගේ බෑණනුවන් කෙනෙකු වන කඳුකරයේ බලය පතුරවමින් සිටි චූලෝදර නම් වූ නාරජුත් අතර මිනි පළඟක් සඳහා එමත් නැත්නම් මණික් පුටුවක් සඳහා ඇරෙන්නට ගිය දැවැන්ත යුද්ධයක් සමත කිරීම වෙනුවෙන් තමයි ලෞතර බුදුන් වහන්සේ මෙලෙස දෙවන වරට ලක් දෙරණට වැඩම කරන්නට යෙදුනේ. බුදුන් වහන්සේ ඇතිවන්නට ගිය යුද්ධය සමත කොට දහම් දෙසීමෙන් අනතුරුව නාරජවරුන් දෙපළ විසින් එම මිනි පළඟ බුදුන් වහන්සේ වෙත පූජා කරන්නට තීරණය කළා. එම මණික් පුටුව නාගදීප විහාරස්ථානයේ චෛත්‍ය රාජානන්ගේ ගර්භයේ තැන්පත් කොට ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. බක් පොහොය ලාංකේය අපට එලෙස ශාසනික අයුරින් විශේෂත්වයක් දරද්දී ලෞතර අමාමෑණියන් වහන්සේ සිද්ධාර්ථ බෝසතුන්ව සිටින සමයේ දුටු සතර පෙර නිමිති වලින් පළමුවැන්න වන මහල්ලකු දුටුවේද අදවන් වූ බක් පුන් පොහොය දිනයක වීම ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක්. මෙවන් ශාසනික සිදුවීම් රසක් පාදක කොටගත් භාග්‍යවතුන්ගේ මාසය එහෙමත් නැත්නම් බක් මාසයේ දින මේ පුන් පොහොය දිනය අපි සදහැ සිතින් සමරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.